සුබ දවසක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම අද ගෙනාවේ ලංකාවේ හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් ටින් නම්බර් එක සම්බන්ධව. ටින් නම්බර් එකේ ඔයාලා රෙජිස්ටර් වෙලා ඉන්නවද කියලා බලා ගන්න පුළුවන් විදිහ කොහොමද කියලා. මේක හැමෝටම ලේසියෙන්ම කරන්න පුළුවන් විදිහක්. සමහරක් කට්ටිය ටින් නම්බර් එකේ ඩීටේල්ස් සෙට් කරලා රෙජිස්ටර් නොවුනත් ඔයගොල්ලන්ගේ ලෝන් එකක් වෙහිකල් ලීස් එකක් වගේ තියෙනවා නම් ගොඩක් කට රෙජිස්ටර් වෙලා ඉන්න අවස්ථා තියෙනවා. ඒකින්ද අනිවාර්යයෙන් මේ වීඩියෝ ෆුල් බලලා අනිවාර්යයෙන් ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න ටින් නම්බර් එක ඔයාලට ඊසි ගන්න පුළුවන්. ඉතින් මුලින්ම Google එකේ IRD කියලා ගහලා මේ තියෙනවා මෙතන වෙබ්සයිට් එක access to e-services කියන එකට මුලින් යන්න ඕනේ. එතනට ගිහිල්ලා බලන්න. එතනින් අපිට පුළුවන් අපේ ටින් නම්බර් එක චෙක් කරගන්න. හරි, එහෙනම් අපි ගිහිල්ලා බලමු එතනට කොහොමද එන්නේ කියලා ඉන්ටර්ෆේස් එක. මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි ඔයගොල්ලන්ගේ ගෙනියන්නේ. ඒ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඒ වෙබ්සයිට් එකේ බලන්න මෙතන තියෙනවා රෙජිස්ට්‍රේෂන් එකයි. ඊට පස්සේ මෙතන තියෙනවා verify authenticatory of registration කියලා. එතන ක්ලික් කරලා එතනින් ඇතුළට යන්න. එතනින් ගියාට පස්සේ අපි බලමු කොහොම ඉන්ටර්ෆේස් එකක්ද එන්නේ කියලා. මේක හැමෝටම කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඉස්සරහට ලංකාවේ හැමෝටම ඕන වෙන දෙයක්. ඒකින්ද අනිවාර්යයෙන්ම මේක කරලා තියාගන්න. මෙතන තියෙනවා verify registration කියලා. ඒක ටික් එක දාපු ගමන් මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනින් ඔයාලට පුළුවන් NIC එක ටින් නම්බර් එක PP editors තුන එකක් දාලා log වෙන්න. ගොඩක් කට්ටිය NIC එක දාලා log වෙන්න. මොකද හැමෝම දන්න එක නිසා. එතනින් NIC එක ගහලා මෙතනින් ඔයාගේ email එක හරි එහෙම නැත්නම් mobile number එක හරි ගහලා මෙතනින් send OTP දුන්නාට පස්සේ ඔයාගේ phone එකට එනවා OTP එකක්. අන්නේ OTP එක අපි උතනින් enter කරන්න ඕනේ. මේක පොඩි වෙලාවක් යනවා එන්න ගොඩක් වෙලාවට. ඒ කියන්නේ SMS එක එනවා. මම කියන්නේ වෙබ්සයිට් එක ලෝඩ් වෙන්න විනාඩියක් තප්පර 30ක් වගේ ගත වෙනවා. මේක අනිවාර්යයෙන්ම හැමෝම කරලා තියාගන්න. ටින් නම්බර් එක අනිවාර්යයෙන්ම ඉස්සරහට වැදගත් වෙනවා. ඒකෙන් හින්දා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලලා ඔයාගේ ටින් නම්බර් එක රෙජිස්ටර් වෙලා තියෙනවද කියලා බලන්න. රෙජිස්ටර් වෙලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් අනිවාර්යයෙන් රෙජිස්ටර් වෙන්න. OTP එක ආවට පස්සේ OTP එක මෙන්න මෙතනින් enter OTP කියන එකෙන් ටයිප් කරන්න ඕනි. ඔයාගේ මොබයිල් එකට තමයි OTP එක එන්නේ. OTP එක ගහලා එතනින් ඔයාලට පුළුවන් මෙතන search කියලා option එකක් තියෙනවා. search කියන option එක select කරන්න පුළුවන්. ඒක කරපුවාම පොඩ්ඩක් වෙලා load වෙලා ඔන්න ඔයාලට යටින් ඔයාගේ ටින් නම්බර් එක බලා ගන්න පුළුවන්. මෙතනින් ටින් නම්බර් එක ඔයා අනිවාර්යයෙන්ම screenshot එකක් හරි ෆොටෝ එකක් හරි ගහලා තියාගන්න. එතකොට කොහෙදී හරි ඔයාලට අනිවාර්යෙන් දැන් බැංකු කටයුතු වලදී එහෙම ගොඩක් අදගත් වෙනවා ටින් නම්බර් එක ඉස්සරහට අනිවාර්යෙන් ඉල්ලනවා. ඒකින්ද අනිවාර්යෙන් රෙජිස්ටර් වෙලා තියාගන්න. මේක තමයි ඔයාලට easy බලා ගන්න පුළුවන් විදිහ ඔයාගේ ටින් නම්බර් එක. අනිවාර්යෙන් මේ වීඩියෝ එක සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් එතකොට ඒක රිප්ලයි එකක් දාන්නම්. ඊට අමතරව මේක රෙජිස්ට්‍රේෂන් එකේ වීඩියෝ එක මම ඉස්සරහට ගේන්නම්. අනිවාර්යයෙන්ම ඔයා මේ ඔයාගේ ටින් නම්බර් එක චෙක් කරලා ළඟ තියාගන්න. ඉතින් අද දවසට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බ වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. ඉතින් මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න. මම රිප්ලයි කරන්නම්. එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.